ආයුබෝවන් යාළුවනේ. ඉතින් මම අදත් ඔයාලට කියලා දෙන්නම් මේ හින්දි භාෂාවෙන් කතා කරන වචන ටිකක් මේ දැන් ඉන්දියාවේ පමණක් නෙවෙයි මැද පෙරදිග අයත් ගොඩාක් හින්දි භාෂාවෙන් කතා කරනවා. මෙහාට එන ගොඩක් මැද පෙරදිග සිටින විදේශිකයෝ හින්දි භාෂාව කතා කරනවා මේ ඉංග්‍රීසි වලට වඩා. ඉතින් ඔයාලට මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක ඉගෙන ගන්න එක. මම දන්න කියන වචන ටිකක් ඔයාලට කියලා දෙන්න. ඔයාලා වචන දෙකක් හරි ඉගෙන ගන්න බොහොම ප්‍රයෝජනවත් වෙයි. දැන් එයාලා අහනෝනේ මොකද්ද කියන එක එයාලගේ භාෂාවෙන් අහනවා क्या है කියන්නේ මොකද්ද මොකද කියනවා වගේ අර්ථයක් තමයි එකෙන් දෙන්නේ. क्या है කියන්නේ මොකක්ද වගේ දෙයක් තමයි එකෙන් තේරුම් කරන්නේ. ये क्या है කියලා කියන්නේ මේ මොකද්ද ये क्या है वो क्या है කියලා අහනවා නම් ඒ මොකද්ද කියන්නේ එහා තියෙන දෙයක් ළඟ නැති දෙයක් එහා තියෙන දෙයක්. वो क्या है ए मुकद्द ये क्या है मे मुकद्द ये किसका है මේක කාගේද ඔයාලට අහන්න පුළුවන්. දැන් ඔයාලත් එක්ක සාමාන්‍යයෙන් එන ගෙස් කෙනෙක් මොකක් හරි බෑග් එකක් මොකක් හරි බඩු ටිකක් තියෙනවා. ඔයාලට අහන්න පුළුවන් ये सामान आपका है මේ බෑග් මේ බඩු ටික ඔයාගේද. ये सामान මේ බඩු आपका है ඔයාගේද. ඒ වගේ බොහොම සරල වචන ටිකක් කියලා දෙන්න යාළුවනේ ඉගෙන ගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අපි හිතමු ඔයා සාමාන්‍ය මොකක් හරි බුක් ෂොප් එකක් කරන කෙනෙක් නම් එයාලා වෙන පොතක් තෝරද්දි අපිට අහන්න පුළුවන් මේ පුස්තක आपको चाहिए ඒ කියන්නේ මේ පොත ඔයාට ඕනද. එයාලා ඊට පස්සේ ඔයාලා හද්දි ඔයාලට වචන දෙයක් පැටලුණොත් බය වෙන්න එපා කතා කරන්න. එයාලා දන්න ඔයා හින්දි භාෂාව ඉගෙන ගන්න කැමති. එයාලා තිමින් ඔයාලත් එක්ක කතා කරයි. බය නැතුව දන්න වචන දෙක හරි කතා කරන්න. ये पुस्तक आपको चाहिए මේ පොත ඔයාට ඕනද. පුස්තක කියන්නේ පොතට. ये पुस्तक आपको चाहिए මේ පොත ඔයාට ඕනද. අපි හිතමු ඔයාට පෑනක් දෙන්න ඕනේ විකුණන්න ඕනේ කියලා ඔයාට අහන්න පුළුවන් ये कलम आपको चाहिए මේ පෑන ඔයාට ඕනද. ඒ වගේ වචන දෙක හරි ඉගෙන ගන්න යාළුවනේ. ඊට පස්සේ අහන්න පුළුවන් ඔයා රෙස්ටුරන්ට් එකක් කරනවා නම් අපි හිතමු එයාගෙන් අහන්න ඕනේ එයාට මොන හරි කූල් දෙයක් බොන්න ඕනද කියලා. ඔයාට අහන්න පුළුවන් आपको अभी पीने के लिए कुछ ठंडा चाहिए ඔයාට දැන් බොන්න මොනවා හරි කූල් දෙයක් ඕනද. आपको ඔයාට अभी දැන් पीने के लिए බොන්න कुछ මොනවා හරි ठंडा चाहिए කූල් දෙයක් ඕනද. आपको अभी पीने के लिए कुछ ठंडा चाहिए ඔයාට දැන් මොනවා හරි බොන්න කූල් දෙයක් ඕනද. ඒ වගේ වචන දෙක ඉගෙන ගන්න යාළුවනේ බොහොම ලේසි. ඔයාලා මගේ මොන හරි වචන වල මේ වැරදින් තියෙනවා මට කමෙන්ට් එකක් කරන්න. ඔයාලට දැනගන්න තියෙන වෙන භාෂාවක් පිළිබඳ වෙන වචන ටිකක් හරි අපිට මේ විමසීම් වගේ දේවල්නේ වෙන මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. මේ මගේ channel එක බලන්න. ඉතින් බොහොම ස්තුතියි. නැවත හමු. බොහොම